මල්ලි අපි මනමාලයාගේ පාර්ශ්වයේ නෑදෑයෝ විදියට අපි අපේ රෙස්පෙක්ට් එක තියාගන්න ඕනේ. තියාගෙන ගානට බොන්න ඕනේ. ගානට හරිද? අපිත් මනමාලි ගෞරවය රකින්න. මම මේ පවුල් දෙකටම රෙස්පෙක්ට් කරනවා. මොකද මම තමයි මේ දෙන්නා යාළු කරලා මේක මේ තත්ත්වයට ගෙනාවේ. අනේකයි ඒ හින්දා මම මේ කියන්නේ අපි අපේ රෙස්පෙක්ට් එක තියාගෙන ගානට බීලා මෙතන මංචනායක පවුල හයිලයිට් වෙන්න ඕනේ. මෙතන හයිලයිට් වෙන්නේ ගජනායක පරම්පරාව. මල්ලි ඔයාට බඩු වැඩි වෙලා කපවත්තා. බඩ බඩු වැඩි. බඩ කෙන්තොල්ලේ වොන්ද. වැඩි කෙන්තොල්ලේ වොන්ද. මොකද්ද කියන්නේ? හරි රන්නු එන්නේ එපා. මම නම් දෙපැත්තෙන්ම ගෙනාවු බ්‍රෑන්ඩ් වලින් ගැහුවා. තවසේ මාර කපුවගේ ඔයි. තවසේ මිත්‍ර ද්‍රෝහියෙක්ගේ ඔයි. මේ මං සුට්ටක් ඇතුළට ගිහිල්ලා මනමාල ජෝඩු බලලා සූටි තෑග්ගක් තියලා දුන්නා මංචනායක පවුල. පුතේ අද මට මාර සතුටුයි පුතේ. ඔබලා දෙන්නා ඔබින ලයික්කා මට සතුටුයි. මේ සතුටු ගන්නලු. හරි මාවගේ රුපියල් 5000ක පුංචි තෑග්ගක් වෙතේ අම්මා. ආදරේ හරි ඕනේ. Thank you බාවේ. උඹේ රුපියල් 5000යි හනිමුන් එකට මේ හොටෙල් එකේ රූම් එකක් දාගෙන මම සතුටු වෙන්න ඕනේ. හරි ආදරේ හැබැයි ඉතුරු සල්ලි ගේන්න ඕනේ. යා ඉතුරු කරන්න හරි. ආදරේ අම්මා ආදරේ හරි ආදරේ මට සොනිල් මාමා. හරි ආදරේ අම්මා ආදරේ Ye. Man kabu. Mala sinduak කියන්න ඕන. අන්න මේක ඩීජේ ගානේ පත් වෙනවද? මල සින්දුවක් කියන්න ඕනේ. පාරක් කියලා තව පොඩ්ඩකින් එන්නෝ. Right නියමයි. හරි ඇන්ටි ළඟ වෙනකොට අන්න හරි කෝ පට්ටිය මල එකතර ගෑලා අයියෝ හිනා. එක ගීන රැක දැතද යාවෙලා මල්ලි ඔය මල්ලි ඔය මොකද ඔය කියන්නේ ෆොටෝ එක දිහාක බෑ right නියමයි මින් එක්ක ෆොටෝ ගන්න පුන්නතෙන් ෆොටෝ ගන්න හරි හිනා කො නියමයි right තව කො එහෙනම් නංගි මේ අයියා රට හිටියට හදවතින්ම ඔයාට සුබ පතනවා නංගි. හදවතින්ම සුබ පතනවා. ඒ වුණාට අයියේ ඔය ආවද මට හැම වෙලාවෙම මතක් වෙනවා අයියේ. ඒ වුණාට ඉතින් මේ වැඩ රාජකාරීත් එක්ක මට එන්න විදිහක් නෑනේ නංගි. ඒ වුණාට අද ඔයා මෙතන හිටියා නම් කියලා ඇත්තටම මං හිත හිටියේ. එහෙමද?
ඔයාගේ පොඩි අයියා ආවා. දන්නවනේ පොරොන්දුක් වුණොත් අම්මේ තාත්තේ මං ආවා. ආවද? හොඳයි. අනේ තාත්තේ පොඩ පාරේ ඔයාලා කවුරු සර්ප්‍රයිස් වෙන්නේ නැද්ද? කවුරු වීඩියෝ කරලා නේ? කවුරු වීඩියෝ කරන්නේ නැද්ද? වීඩියෝ කරෙත් නැහැ නේ. මල්ලිය අර බෑග් පොඩ්ඩක් ගෙනල්ලා. අම්මා ජනියා මං ආවා. කොහොමද මං ජානියා නෙවෙයි. ඊයේ ඔව් මල්ලි කියන්න. මට සින්දුවක් කියන්න ඕනේ. මල්ලි මේක ඩීජේ ගන්න පස්සේ බලමු. හරි ආයෙන්නකෝ. මුතුේ අද මාමට මාර සතුටු දවසක් මාමට පට්ට සතුටුයි. හරි මාම ගානේ රුපියල් 5000ක පුංචි රෑගේ තියා මට කලින් සල්ලි දුන්නානේ. මේ පුතේ මිනිස්සු ගාව බලවා හැබැයි තමන්ගේ වෙඩින් එක දවසේ තමන් බඳින දවසත් උඹට ලොබී ඉන්න තිබ්බා. ඒක කන්ට්‍රෝල් එකක්. ඒකේ මම ඒකේ මම උඹට සල්ලි දෙන්න ආවම ඔබ කියනවා මම උඹට සල්ලි දුන්නලු. ඈ අතිකේ නම් බුද්ධවාවා. කන්ට්‍රෝල් එකක් කන්ට්‍රෝල්. මම ආදරේ අයියේ මල්ලි මේක ඩීජේ එකක් සින්දු කියන්න දෙන්න බෑ. යන්නෝ. නෑ මට සින්දු කියන්න ඕනේ නෑ. මට මේක නවත්තලා දාලා අමරදේව මහත්තයා සින්දුව දාලා දෙන්නකෝ. අහන්න. මල්ලි එකපාරක් කියවනේ. වදයක් නෝ යනවා මෙතන. ඒකපාර නෙවෙයි තුන් පාරක් කිව්වා. හරියද දෙන්න බෑනේ. හරි කරයි යන්නකෝ. හොඳයි අපි දැන් මංගල සභාව පටන් ගන්නයි යන්නේ. කවුරුත් මේ අනවශ්‍ය විදියට හැසිරෙන්න එපා. ඥාති ඔක්කොම ඇවිල්ලා දින්නේ. කොහොම? මේ උතන මෙන්නේ මම මනාල විවරණේ වා මෙතෙන්න. මං ඉතින් මේ දෙපැත්තම අඳුරනේ ඉන්නවා. දෙපැත්තම අඳුරන්නේ මෙහෙ එන්නකෝ පිස්සු කියලා යන්න අනවශ්‍ය විදියට හැසිරෙන්න. එක හීන රැක දැතද යාවෙලා හිමරේනු නැවි තුරුළු වෙලා ඔබ නේද ඇත අමුතර මේ හැමෝම කතා කරනවා. මේ එනවා. තාත්තේ වැඩේ පරක් වෙන වැඩේ පටන් ගන්නවානේ. හරි අනවශ්‍ය කතා එපා.